ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකා සංචාරය හරහා තීරණාත්මක සහ බරපතල දේශපාලන ප්‍රශ්න ගණනාවකට ඉදිරියේදී රටට මුහුණ දෙන්න වෙනවා මතුවෙන්න පුළුවන් කියලා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් පවසනවා. ඒ අනුව මෙම සංචාරයේදී ඉන්දියාව සහ ලංකාව අතර ආරක්ෂක ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බව ඉන්දියානු මාධ්‍ය හරහා වාර්තා වූ බවත් අද වනතුරු ගිවිසුමේ අඩංගු කරුණු මොනවද කියලා ලංකාවේ ආණ්ඩුවට රටට හෙළිදරව් කරලා නැහැ කියලත් එම මාධ්‍ය හමුවේදී ඔහු අවධාරණය කළා තියෙනවා. ඉන්දිය සාගරයේ භූ දේශපාලනය බලය අත්පත් කර ගැනීම සඳහා ලෝකයේ අධිරාජ්‍යවාදී රටවල් දෙවන්ත ව්‍යාපාරයක පැටලී සිටින බවත් චීනය, ඇමරිකාව සහ ඉන්දියාව මෙම බල සූදුවේ ප්‍රධාන පාර්ශවකරුවන් බවත් එවැනි අවස්ථාවක ඉන්දියාව සමග ආරක්ෂක ගිවිසුමකට එළඹීම යනු ශ්‍රී ලංකාවේද ඔවුන්ගේ භූ දේශපාලනීය උපාය මාර්ගයට රටක් ලෙස ඇතුළු වීම බවයි. මෙම අස්තන් තැබීමට යන ආරක්ෂක ගිවිසුම ඓතිහාසික වරද්දක් වගේම ඓතිහාසිකව රට ඉන්දියාවට පාවා දීමක් බවයි ඔහු පෙන්වා දෙන්නේ. එදා මෙවැනි දේශද්‍රෝහී පාවා දීම් වලට එරෙහිව හිටගත් ව්‍යාපාරයක් මෙවැනි පාවා දීම් සිදු කරන්නේ කෙසේදයි ගැටලු සහගත බවයි. වත්මන් ආණ්ඩුව බලයට පැමිණියේ වාමාංශික හැඩයක් පෙන්වා බවත් බලය ලැබීමෙන් පසු ඒ හැඩය සම්පූර්ණයෙන් ඉවත් කරගෙන නව ලිබරල් සහ IMF මාර්ගයේ ඔවුන් ගමන් කරමින් ඉන්න බව කුමාර් ගුණරත්නම් මහත්මයා සඳහන් කරනවා. දැන් ඒ වගේ දේවල් විරුද්ධ වෙච්ච ඉන්දියානු ව්‍යාප්තවාදය සහ ඒ දැඩි ලෙස මේ වාමාංශික වෙච්ච දේශපාලන කඳවුරක් බලය ලැබීමෙන් පස්සේ ඔවුන්ගේ ඒවා තැරලා තනිකරම IMF එක හරහා ඒ මාර්ගය යන ගමන් අර පරණ තිබිච්ච වාමාංශික අදහස් සේරම ඉවත් වෙලා දැන් අලුත්ම කට්ටියක් අලුත්ම මතයක අලුත් දැක්මක් එක්ක ඔවුන් ගමන් කරනවා. ඒක හොඳ නෑ කියලා කියන්නේ. ඇමරිකාව, චීනය, ඉන්දියාව අතර තුන් කොන් සටනක් යනවා. දැන් මේ සටනේ අපි ඉන්දියාවත් එක්ක පාර්ශවකරුවන් වෙනවා. යම් අවස්ථාවක චීනයත් එක්ක පාර්ශවකරුවන් වෙනවා. එතකොට එතකොට කරපු අහසන් කරපුවා එළියට නොදීම ජනතාවවත් දන්නේ නැහැ. ඒක ජනගත වුණේ නැහැ. ඒනවා දැන් හෙට අහසන් කරන්න තියෙන එක ආරක්ෂාව සම්බන්ධයෙන් අහසන් කරන ඒවා දැනුවත් කරලා නැහැලු. ඉතින් ඒවත් එක්ක ලොකු අගාධයකට රට ගෙනියන්න මේ ඓතිහාසික වැරද්දක් කරගන්නවා කියන එක තමයි කුමාර ගුණරත්න මහත්මයා කියන්නේ. දැන් අපිට මේක වෙනස් කරන්න පුළුවන් නම් අඩු ගානේ සංශෝධන හෝ ඊට අදාළ වෙනත් මොනවා හරි විකල්ප දෙයක් කියලා හරි කරගන්න පුළුවන් නම් ඒක හරි. නමුත් අපි විශ්වාස කරන්නේ නැහැ මේ අවසාන අවස්ථාවේ ඔවුන් කැමති වෙච්ච ඔවුන් ඉන්දියාවකින් කතා කරගෙන ආපු දේවල් අපි දන්නේ නැහැ. නමුත් මේ අවසාන අවස්ථාවේ මේවා වෙනස් කරන්න හැකියාවක් තියෙනවද, වෙනස් කරයිද කියන එක සම්බන්ධයෙන් අපිට විශාල ගැටලුවක් තියෙනවා. ඉතින් කොහොම හරි දැන් මේ ඇවිල්ලා අස්සම් කරන ගිවිසුම සම්බන්ධයෙන් හෝ රටට හෙලි කරන්න වෙනවා. රටට හෙලි කර යුතුයි. දැන් නරේන්ද්‍ර මෝදි මහත්මයා යනකොට වෙන ආණ්ඩුවක් හිටියා නම් බලي සාරසලා තියෙනවා. රිහර්සල් කරනවා. එහෙනම් කට උල් කර කර කියනවනේ. මෙච්චර වේදමක් කරන්නේ ඇයි? මේකට ගිය වේදම පවා එළියට දෙන්න ඕනේ. මොකද මේගොල්ලෝ කියලා ආවේ දේවල්නේ. දැන් දවස් 3-4ක් තිස්සේ රිහර්සල් කරනවා. නිලධාරීන් පාරේ දාගෙන සැලසිලි කරලා අධික ලෙස සැලසිලි කරලා. එතකොට යා අනුරාධපුර යනවා නම් ඒ මාර්ග, නෝර යනවා නම් ඒවා. මේ හැම දෙයකම සැලසිලි වලටත් ලොකු බජට් එකක් වෙන් කරලා ප්‍රචාරණය වලටත් ලොකු වේදමක් කරලා කට අවුට් ගහලා කොඩි දාලා දැන් වෙන ආණ්ඩුවක් කරා නම් මේගොල්ලෝ කොහොමත් හැමදේම විවේචනය කරනවා. නමුත් දැන් මේගොල්ලෝ කරනවා විවේචනය කරන්න කෙනෙක් නැහැ. විවේචනය කරන්න කෙනෙක් නැති වුණත් හිටියත් මේගොල්ලෝ කියපු දේවල් මේගොල්ලෝ නොකර ඉන්නවා නම් අනිවාර්යෙන් මේක වෙන්න බෑ. දැන් මෝදි මහත්තයාට සරසනය කරන මේ ප්‍රශ්නේ තියෙන්නේ. රටක් හැටියට අපිට ප්‍රශ්නයක් නැහැ. වෙන්න ඕනේ. නමුත් මේගොල්ලෝ වෙන ආණ්ඩුවක් හිටියා නම් හැසිරෙන්නේ ඔහොම නෙමෙයිනේ. මේ වගේම මහින්ද රාජපක්ෂගේ මෛත්‍රීපාල සිරිසේට රනිල් වික්‍රමසිංහ කරන දේම මේගොල්ලෝ දැන් සරසලා කරලා විවිධම් කරලා දැන් ඒවා කරනවනේ. 아무තු වෙන හින්ද දෙයක්වත් නැහැ වගේ. හැබැයි අර අස්සංකන ගිවිසුම් සම්බන්ධයෙන් මිනිස්සු දැනුවත් කිරීමක් කරන්න වෙයි. මේ යන වීදම සම්බන්ධයෙන් බජට් එක හරි පෙන්වන්න වෙයි කියන එක තමයි සාමාන්‍යයෙන් මතය වෙලා තියෙන්නේ.